ඒක නේ පීඩාවක්නේ. තරුණ කට්ටිය සාමාන්‍යයෙන් තරුණ කට්ටිය මහන්සි වෙන්නේ ජොබ් කරන්නේ තමන්ගේ ජීවිතේ කොට දාගන්න. ඉතින් ඒගොල්ලන්ට දිගුරු වෙන්න තියෙන මාර්ගය නැති වෙන්නේ මේගොල්ලන්ගේ මේ වැඩ වලින්. මේගොල්ලෝ බතු ගහලා ඉතින් ඒ වගේ දේවල් වලින් ජීවන වියදම ඉහළ ගිහිල්ලා හැමදේම ඉහළ යද්දි ඉතින් කොහොමද අඩුපඩියක් ගන්න මිනිස්සෙක් දියුණු වෙන්නේ? අපි මුලින්ම ට්‍රැක් එක අහලා ඉමු. මේකේ කවා මේකේ ආර්ට් වර්ක් ගැන මම කලින් වීඩියෝ එකේ කියලා තිබ්බා. ඉතින් ඒක ආයෙ කියන්න ඕනේ නැහැ නේ. එකම ආර්ට් එක තමයි දාලා තියෙන්නේ. අපි යන් මුලින්ම ට්‍රැක් එක අහලා ඉමු. වෙන්නේ කලව ගන්න මගේ උන් අදනේශ්වරෙන් පල්ලමුවෙන් නැගිට පන්තෝපි ඉන්නේ තනිස්වලින් දෙවික උඹේ ජීවිතේම මිලක්දී කළු සල්ලි උඹේ බරින් තරාදිය කිරද්දී මේක තස්සහනයක් තරුණ තොපිට ඉතිහාසෙ මිටියාවතක් මිනි රෝපිත නිද්‍රාව බින්දින් උඹේ ඉස්සමගේ ලෝහිත වජ්‍රාසනෙන් බැහැින්න තියම් මේ හිත තරම් නැතම්බතොයි තුවක් උඹේ දාහේ ප්‍රාග්ධානේ හිමි උන්ට හිමි සැප වාසේ හිතෙන්නයි දොල්ල දුකුන් දුපතාගේ මස් කෑවේ ප්‍රතික්ෂේප උනත් උගේ නවතින්නේ වාහේ හේවා කොහොමද ඒවා මේ වගේ වදන් ඉන්න ඔයගලන්ට මේ වගේ වචන හිතා ගන්න බෑ නිකන් මේ කඩුවකින් කපනවා වගේ තමයි දැනෙන්නේ. අපි යමු. අය මුකුත් නෑ වදිනවා මොලේ අස්සටම. නෙමේ කිනි ගන්න මේ කතාදේම උඹ ගොදුරක් කන්න නෙමේ විකිනෙන්න නුහු බැඳ තෘෂ්ණාව වැහෙන්නේ නාපියෙන් උඹ ගොදුරක් කන්න නෙමේ විකිනෙන්න. මේක අර ඒ වදන්නේ එහෙනම් මාර බරයි මිනිස්සුන්ට. අර හැමතිස්සෙම ස්ට්‍රගල් එකේ ඉන්න මිනිස්සුන්ට ඒක මාර විදිහට දැනෙනවා. උඹෙම මිරිංගුවක් නොඇතියක් නෑ එන්න හති වැටුන සිරුර වටේ මාර දුවරු තාමත් නෑනේ දාහේනිය සිඳ මෙනෙහි වී ඇද්ද කී දෙනට නම් සිල්ලර හීන දැකාත්මයක් නොමැති උතනාග පිළිබිඳ යද්දා සුරංගු ඩ්‍රානේ කෙන්දිරි ගාමි උඹ කොහෙද ලිබරල් ඇයි එදිරිවාදී මෙනි කලල්ලක් යන බෑටරි මානි මනි නැවතියන් ගනි මුස්ම කටක් මගේ ධානි දෙහින මාලිගාවේ අතිවාරං අපේ මිනි කටු වඳින නැවෙන්නේ පමගේ දාලා ඇතුනි රුම්බේ මන පැදුවත් මං කප හිරි කටු ලිහලක් මන් ලියලා තුනාම හොයයි Cafe de mar, topei hegini bagan Kahele man, topale mirikagan Ahetia, rakuat nini bara මොකක් හරි මතක් වුණාද ඒ සවුන්ඩ් එකේ පාර්ට් එක ඇහෙද්දිවට මොකක් හරි මතක් වුණාද බලන්නකො. මම ආයෙ දාන්න. ආයෙ දේවා එන්ටර් වෙන විදිය නම් ඒතර මාර නිකන් ඒක අමුතුම එකක් ඈ. අපි අහමු. Taki punaට කිරියරුණ දරු පෙමි සාහයටත් පපු බර වෙන වැද්දරු දුකි සතාඹ මහපොළොවේ උසස් මනස කළේ විසි කරයි කඩ්ඩාතරුණු උපන් පෙමින් පපුවේ ඉටි කුඹ නිතරෝම ගෑස්මකට හැකිලුණත් උඹ වේ මගේ මැනික කටු පිරුණු පත්තොකා නිල පිරි මල්ලු යන් මැද කුඹ නොපිපුණත් කට්ටෝරක බීම සැපයි වැලි කොනඩු හැමුවන් මහා මෙරක බර දරන් සුසු මහසට මුදා යලි හින්න වුණත් තුටින් මුහුණක් මවා නිම නොවනකම් මේ සසරේ දෙන කතා හුස්ම ගන්න එකත් දැන් විඩාවක් තමා වේදන මතකි
තාත්තා ඇස්සිලා තන පීදන අන්දන ගිලා ඇස්සෙන බස්ස නැස්සිලා හැලයා වෙන පද්ද ගෙතිලා නෙවේ කස්තුරි මොම ගම්බර ඇත්තා මේ ට්‍රැක් එකට කස්තුරි කියන නම දාලා තියෙන්නෙත් ඒක මම ඔයාලට කියලා දෙන්න ඉස්සරහට. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ මම කියලා දෙන්න. ඒක මාර අදහසක් ඒක ඔළුවට එනවා කියන්නේ. හරි අපි යන් මේකේ ලිරික්ස් පැත්තට ලිරික්ස් නැතුව බෑ කරන්න අය මුලින්ම දාන්නම් අය බලමු දැන් මෙයා මේකේ මොකද්ද මේකේ මෙයා කියන්නේ කියලා ඒ වගේ verse එක මලත වෙන්නේ කලව ගන්න මගේ උන් ධනේශ්වරෙන් පල්ලමුවෙන් නැගිට පන්තොපි ඉන්නේ ධනිස්වලින් දෙවික උඹේ ජීවිතේම මිලක්දී කළු සල්ලි උඹේ බරින් තරාදියේ කිරන් මම මුලින්ම කියනවා මෙතන පටන් ගන්නෙ මම ලත වෙන්නේ මගේ මම ලත වෙන්නේ ගලව ගන්න මගේ උන්වත් ධනේශ්වරෙන් ඒ කියන්නේ මම මේ වෙර දරන්නේ මම මේ නැහෙන්නේ උඹලවත් අර ධනේශ්වරෙන් කියන ධනෙ තියෙන කට්ටිය පොසත් කට්ටිය කරන පීඩන ඒගොල්ලෝ කරන අසාධාරණකම් ඒ දේවල් වලින් ඕගොල්ලන්ව බේරගන්න තමයි මේ වෙහෙසෙන්න කියලා ඉන්නේ. පළමුවෙන් නැකිටපන් තොපි ඉන්නේ ධනිස් වලින්. ඒ කියන්නේ කොහොමත් හරි කම්පැනි එක බලන්න උදාහරණයක් වශයෙන් සාමාන්‍ය කම්පැනි එක ලොක්කෝ මොන දේ කරත් පොඩි කට්ටිය පොඩ්ඩක් අර ඒ කියන දේ අහගෙන ඕන දෙයක් ආදරාගෙන ඉන්නවා ඒගොල්ලන් තියෙන අඩුපාඩුකම් හින්දා ජොබ් එක නැති කරගන්න ඕනේ ඒ උදාහරණයක් මම දෙන්නේ ඒ වගේ තමයි එහෙම තමයි සමාජෙත් අර Tamanට සර්වයිව් වෙන්න ඕනේ හින්දා අර ගොල්ලන්ට පවර් එක තියෙනවා ධනය තියෙනවා බලය තියෙනවා ඒ හින්දා ඒගොල්ලෝ කරන ඕන දෙයක් ඉවසන් ඉන්නවා එහෙම ඉන්නේ නැතුව ඔයගොල්ලෝ පොකෙලින් නැගිටින්න කියලා තමයි මෙතන කියන්නේ පළවෙනි නැගිටපන් තොපි ඉන්නේ ධනිස්සගේ කෙනෙක් ධනිස්සෙන් ඉන්නේ නැතුව නැගිටපන් ඒක තමයි කියන්නේ 77 වික්ක උඹේ ජීවිතේම මිලක්දී ඒ කියන්නේ 77 ආර්ථික පනතක් සම්මත වෙලා තියෙනවා ඒකින් අර පොඩ්ඩක් උඩි යටිකුරු වෙලා තියෙනවා ලංකාවේ ආර්ථිකයේ ඒක දවස් ඒක උඹේ ජීවිතේ මිලක්දී කියන්නේ අපෙන් බදු අරගෙන අපේ ජීවිතෙන් තමයි ඒකට මිලක් දීලා තියෙන්නේ ඒක තමයි කියන්නේ කළු සල්ලි උඹේ බරින් තරාදියේ කිරතිය කියන්නේ සාමාන්‍යයෙන් මැති ඇමති ගොල්ලෝ පොසත් කට්ටිය අපිට හිතන්න බෑ නිත්‍යානුකූල විදිහටම සල්ලි හම්බ කළා ඔහොම පොසත් වුණා කියලා හිතන්න ඒ chance එක අපිට එන අඩුයි. එතකොට ඒ කළු සල්ලි සුදු කරන්නේ අපේ දාඩිය අපේ මහන්සියෙන් අපේ දේවල් වලින් තමයි. ඒක තමයි මේගොල්ලෝ කියන්නේ. මේගොල්ලෝ කියන්නේ ඒවා කියන්නේ මේ ඒක තමයි. මේක තස්සහනයක් තරුණ තොපිට ඉතිහාසෙ මිටියාවතක් මිනි රෝපිත නිද්‍රාව බිඳින් උඹේ සමගේ ලෝහිත වජ්‍රාසනෙන් බැහැින්න තියම් මේ හිත මේක අසහනයක් තරුණ තොපිට ඒ කියන්නේ මේක මේ දේවල් බලාගෙන ඉද්දි නිකන් තරුණ කට්ටියට ඒක දරාගෙන ඉන්න බෑ නිකන් හිත කකියන වගේ දෙයක් තියෙනවා ඉතින් මේ ඒක තමයි කියන්නේ මේක අසහනයක් තරුණ තොපිට ඉතිහාසයේ කියන්නේ ඒගොල්ලන්ටත් ඒ කියන්නේ පීඩාවක්නේ තරුණ කට්ටිය සාමාන්‍යයෙන් තරුණ කට්ටිය මහන්සි වෙන්නේ ජොබ් කරන්නේ තමන්ගේ ජීවිතේ කොට දාගන්න. ඉතින් ඒගොල්ලන්ට දියුණු වෙන්න තියෙන මාර්ගය නැති වෙන්නේ මේගොල්ලන්ගේ මේ වැඩ වලින්. මේගොල්ලෝ බතු ගහලා ඉතින් ඒ වගේ දේවල් වලින් ජීවන වියදම ඉහළ ගිහිල්ලා හැමදේම ඉහළ යද්දි ඉතින් කොහොමද අඩුපඩියක් ගන්න මිනිස්සෙක් දියුණු වෙන්නේ? කොහොමද තව දවසක් ගැන රිස්ක් එකක් අරගෙන තව ඉස්සරහට යන්න හිතන්න අමාරුයි.
තඹතොයි තුවක් සොරි මං ප්ලේ කරා එක වැරදිලා දාන්නම් අය පස්සට ඉතිහාසයේ මිටියාවතක් මිනි රෝපිත ගැන අපේ තියෙන ඉතිහාසය මිටියාගෙන අපේ ඉතිහාසය කොහොමත් එන අඳුරුයිනේ ඔය එක එක කළු ජූලියේ ඒ වගේ දේවල් වලින් තියෙනවා පාලකයෝ ඇවිල්ලා අපි මිනිස්සුන්ගේ පීඩාවටපත් කරා මිනිස්සු මැරුවා ඒ දේවල් වලින් ඉතින් කියන්නේ මෙයා අපේ ලංකාවේ තියෙන ඉතිහාසයක් මිනි රෝපිත තනිකර මලමිනී ගොඩකින් ආපු ඉතිහාසයක් ලංකාවට තියෙන්නේ ඒක තමයි කියන්නේ නිද්‍රාව බිඳින්න ඉස්සමගේ නිද්‍රාව බිඳින්න උඹේ ඉස්සමගේ ලෝහිතේ කෙනෙක් අපි මේ දේවල් දැකලා නිකන් නිදාගෙන වගේ ඉන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු ඉතින් ඒ නිින්දෙන් කඩන්න මෙයා කියනවා එනක තද බාර එකක් ඒක මගේ ලේ වලින් මම මෙහෙම ඉහිනවා කියලා නිදාගෙන ඉන්න මිනිස්සුන්ට අපිට මෙහෙම ඉහිනවා ඒකවත් එකට වැදිලා දැන්පත් නැගිටපන් කියලා තමයි කියන්නේ මේ දේ අහන් ඉඳලා මේක තේරුම් ගන්න නැගිටින්න කියලා තමයි කියන්නේ වජ්‍රාසනෙන් ඉන්න බෑ තියන් මේ හිත කියන්නේ වජ්‍රාසනේ බුදුහාමුදුරුවෝ වැඩිහම බුදුහාමුදුරුවෝ සංසුන් විදියට ඉන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ බුද්ධ චරිතය එන සංසුන්ව තමා ධර්ම දේශනා කරන්නේ වජ්‍රාසනේ ඉඳගෙන එයාට මේ එහෙම සංසුන් වෙලා මේ වදිහා බලන් ඉන්න බෑ කියලා තමයි කියන්නේ එහෙම සංසුන් වෙලා ඉන්න බැහැලු බෙයිස්සමගේ ලෝහිත වජ්‍රාසනෙන් බැහැඉන්න තියම් මේ හිත තරම්න තඹතොයි තුවක් උඹේ දාහේ ප්‍රාග්ධන හිමිඋන්ට හිමි සැපවාසේ හිදෙන්නයි දොල්ල දුකුන් දුප්පතාගේ මස් කෑවේ ප්‍රතික්ෂේප උනත් උගේ නවති නැවාහේ තරම් නෑ දොම් සොරි තරම් නෑ තඹතොයි තුවක් උඹේ දාහේ ඒ තමන්ගේ කියන්නේ අතේ පිච්චිය නෑ කියලා තමයි කියන්නේ කියන්නේ මිනිස්සුන්ගේ සාමාන්‍ය මනුස්සයට දුප්පතාගේ තේ සතයක් නෑ ප්‍රාග්ධනයේ හිමිඋන්ට සැප වාසේ හිමි සැප වාසය කෙනෙක් සල්ලි තියෙන මිනිස්සයාට තියෙනවා ඉතින් සැප සම්පත් තියෙනවා හැම දෙයක්ම තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැහැ හිතේ බරක් නැහැ කියලා කියන්න බෑ ඉතින් ඒක තියෙනවා ඒක සාමාන්‍යයි කියන්නේ අපිට හිතේ බරක් නැහැ කියන්න බෑ උන්ට හැම දෙයක්ම තියෙනවා මේ හිදින්නයි දොළදුක් උන් දුප්පතාගේ මස් කෑවේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ දොළදුක නිවෙන්න තමයි දුප්පතාගේ මස් කෑවේ. ඒගොල්ලන්ට සැප විඳින්න තමයි දුප්පත් මිනිහව හුරන් කෑවේ කියලා එක තමයි මෙතන කියන්නේ. ප්‍රතික්ෂේප වුණත් උන්ගෙන් නවතින්නේ නැහැ වාහේ. කාගෙන් ප්‍රතික්ෂේප වුණත් දුප්පත් පොසත් වුණ කෙනෙක් පොසත් කට්ටියකින් ප්‍රතික්ෂේප වුණත් මෙයාට මොන බාධක ආවත් මෙයා නවතින්නේ නැහැලු මෙයා ගත්ත තීරණය මේ ගැන ගමන මෙයා කරන සටන මෙයා නවතින්නේ නැහැ කියලා තමයි කියන්නේ. Demás, topei regini pagar. Gahele mas, topale mirikaga. Ahetia, rakuat nidi bara. නෙමේ කිනි ගන්න මේක අතට අර කියන්න ඕනේ දැවේද මාත් තොපේ ඉහේ ගිනි පාගා. ඒ කියන්නේ මාවත් පිච්චෙනවලු උඹලා ගින්දරේ මාවත් පිච්චෙනවා කියලා තියෙන්නේ. ගැහේ ලැමත් තොපේ ලේ මිරිකාගා තුඹලා කියන්නේ සරලා කියන්නේ උඹලා දුක මාත් විඳිනවා උඹලා වෙනුවෙන් මං ඉන්නවා කියන එක තමයි මෙතන කියන්නේ. ඉතින් වැඩි දෙයක් නෑ. අපි බලමු රැප් එකට. කුසනෙමේ කිනි ගන්න මේක අතටම උඹ ගොදුරක් කන්න නෙමේ විකිනෙන්න නුහු බැඳ තෘෂ්ණාව වැහෙන්නේ නාපියෙන් උඹෙම මිරිංගුවක් නොඇතියක් නෑ කුස නෙමේ ගිනි ගන්න මේක දඩයමක් කුස ගිනි දැනෙන්නෙත් නෑ ඔළුවේ තියෙන ගින්දරට මේක දඩයමක් හොඳේ උඹ ගොදුරක් කන්න නෙමේ විකිනෙන්නේ නෙමේ දඩයමේ යනවා පොසකින් උඹ දඩයමේ උඹයි ගොදුර හැබැයි උඹ බෝ දඩයන් කන්නේ කන්න නෙමේ බෝ විකුණන්න. කියන්නේ අපි අපේ මහන්සිය හැමදේම විකිනිලා තියෙන්නේ. ඒ විකුණන් තමයි ඒගොල්ලෝ සැප විඳින්නේ. එහෙම තමයි මේගොල්ලෝ මෙයා කියන්නේ.
ඒක ඉතින් මාර තද බාර එකක් ඒක. උඹ ගොදුරක් කන්න නෙමෙයි විහිදෙන්නේ කරම. ඒ පාට එක මාර ආසයි. ලොකු බැඳ තෘෂ්ණාව වැහෙන්නේ නාභියෙන්. උඹේම මිරිකුවක් මුවත්තියක් නැහැ එන්න. ලොකු බැඳ ඒ තණ්හාව පස්සේ අපි මෙච්චර කියන්නේ අපි මෙච්චර ටාගට් වලට අපේ ජීවිතය වලට පස්සෙන් දුවනවා. ඒක මිරිකුවක් වෙලා තියෙන එකට යන්න අමාරුයි. අපිට ජීවිතය ඉස්සරහට යන්න අමාරුයි. උඹේ මුවත්තියක් නැහැ නේද? සාමාන්‍ය කස්තුරු හැදෙන්නේ මුවාගේ ශරීරයේ මුවැත්තියක්ව වසක් කරේ සුවදට මුවැත්තියක් වසක් කළා එතන එහා පැත්තෙන් දේවල් ටික වෙන්න. ඉතින් ඒ කස්තුරු කියන නමට ඇඩ්ලක් තියෙන මේකයි. උඹ ලොකු බැඳ තෘෂ්ණාව වැහෙන්නේ නාභියෙන්. උඹේම මිරිගුවක් මුවැත්තියක් නැහැ එන්න. තෘෂ්ණාව කියන්නේ කස්තුරු හැදුනට මුවැත්තියක් නැහැ. ඒක වෙන්නේ නැහැ. අපි මෙච්චර මහන්සි වුණත් කොච්චර මහන්සිවත් කොච්චර දේ හීන තියාගෙන හිටියත් ඒ දේ ඉටු වෙන්නේ නැහැ මේ යන ක්‍රමේ. අපි හති වැටුන සිරුර වටේ මාර දුවරු තාමත් නෑනේ දාහෙනිය සිඳ මෙනෙහි වී ඇත කී දෙනට නම් සිල්ලර හීන දැක ආත්මයක් නොමැති උතනාග පිළිවි පොඩකින් හති වැටුනට සිරුර වටේ මාර දුවරු මෙච්චර මහන්සි වෙලා හති වැටුනත් සිරුර වටේ මාර දුවරු කියන්නේ කොච්චර මහන්සි වුණත් ඒ දේ ඊට වෙලා නැහැ. මට ඔළුවේ කැරකෙනවා නිතරම තමන්ට ඕනේ ටාගට් හැම දෙයක්ම තමන්ගේ ඉලක්ක තමන්ගේ වියදම් තමන්ගේ තියෙන වගකීම් ඒ දේවල් ඔළුව වටේ කරගෙන ඒක තමයි මේ බාරකේ මට තේරුණ විදිහට මෙයා කියලා දිනේ. හති වැටුන සිරුර වටේ මාර දුවරු තාමත් නෑ නේද අහේනිය සිඳ. කොච්චර මහන්සි වුණත් තාමත් අහේනියනේ ඔබට. ඒක තමයි කියන්නේ සරලව. මෙනෙහි වී ඇද්ද කී දෙනෙක්ට නම් සිල්ලර හීන දැක්ක. මෙහෙම කොච්චර හැමෝම ඉතින් කල්පනා කරනවා අපි කොච්චර මහන්සි වුණත් අපිට මේකෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ කියන එක. අපිට පළක් නැහැ කොච්චර කරත් එක තැන ඒක තමයි කියන්නේ හැමෝම කී දෙනෙක්ට මේ දේ මෙහෙම කල්පනා වෙලා ඇද්ද කියන එක. ආත්මයක් නැමැති වූ තනාග පිනිවිද. කියන්නේ තනාග ජීවිතේ තනාග පිනි කොයි වෙලේ යයිද කියන්න දන්නේ නැහනේ. ඒකෙත් ආත්මයක් නැහැ. මහන්සිලා එනවා. ඒවට කොයි වෙලේ අපි මැරලා යයිද කියන්න දන්නේ නැහැ. අපේ හීනිටුලත් නැහැ. අපේ වගකීම් තියෙනවා. ඒ ඔක්කොමත් කිසිම දෙයක් නැහැ. ඒක තමයි එතන කියන්නේ. සුරංගු ඩ්‍රාන කෙන්දිරි ගාමි උඹ කොහෙද ලිබරල් ඇයි එදිරිවාදී මෙනි කලල්ලක් යන බැටරි මානි නැවතියන් ගනි හුස්ම කටක් මගේ ධානි යද්දත් සුනංගුයි ප්‍රාණය කෙන්දිරි ගාමින් අපි කෙන්දිරි ගගා මේ දේ වගේ දැන් මහන්සිලා ඇත්ති වෙලා අපි අපේ ටාගට් ගන්න අපේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න කොච්චර මහන්සිලා වැඩ කළත් මේ මහන්සියත් එක්ක කෙන්දිරි ගාමින් අපි මේක ඇයදුවත් ඒකත් පරක්කුයි. කොහෙද ලිබරල් ඇයි එදිරිවාදී කියන්නේ? ලිබරල් නෑ ඇයි මිනිස්සුන්ට මෙච්චර එදිරිවාදී වැඩ කරන්න කියලා කියන්නේ. මේ නිකලල් ආඛ්‍යාතේ මෑනි ත්‍රිමාණයෙන් මනින්නේ. කියන්නේ මේ කියන ඇත්ත කොහොමදවත් මයින්න බෑ. කිසිම දෙයකින් මයින්න බෑ. නැවතියක් ගණින් හුස්මක් කටක් මගේ ධානයෙන්. මම මේ කියන දේවල් වලින් මේ දේවල් අහලා පොඩ්ඩක් නැවතිලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න කියලා තමයි කියන්නේ. පොඩ්ඩක් එහෙම තමයි යා කියන්නේ. මං සමහරට වැරදි ඇති මං කියන දේවල් ඔයගොල්ලෝට මට තේරෙන විදිහට මං කියන්නේ. ඔයගොල්ලෝ මං වැරදි නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒක නිවැරදි කරන්න මං ඉල්ලනවා අනිවාර්යෙන්. මේ මොකද මං කැමති මොකද මන් නොදන්න දෙයක් වුණත් ඔයගොල්ලෝ කාට ගෑවිලා කියලා දෙනවා නම් මං ඒකට මාර කැමතියි. හීන මාලිගාවේ අතිවාරන් අපේ මිනි කටු වඳින්න නැවෙන්නේ පමගේ දාලා ඇතුණි රුම්බේ මන්න පැදුවත් මං කපා හිරි කටු ලිහලත් මං ලියලා තුනාම හොයන් කස්තු උන්ගේ හීන මාලිගාවේ අතිවාරම් අපේ මිනි කටු. ඒ කියන්නේ ඒගොල්ලෝ සල්ලි හම්බ කරගෙන හැමදේම ධනය රැස් කරගන්නේ අපිව තරහා පෙරලා. අපේ මිනි කටු අපේ මහන්සිය වදින්න නැවෙන්න එපා මගේ දල ඇතුණි. උන්ට වදින්න උඹ නැවෙන්න එපා. උඹ ඇතක් වගේ හිටහන් කෙලින්. දරිද්‍ර උඹේ මන පෑදුවත් මං කපයි හිරිගඩු. මේ දේවල් උඹ දුප්පත් උඹට මම මේ දේවල් කියලා ඔබේ මූලේ පෑදුවත් හිරිගඩු පිපෙනවා. ඒ කියන්නේ මං කපයි හිරිගඩු පිපෙයි. මම මේවා හරියට කියා දුන්නොත්
උඹලට මේ දේ තේරුම් ගත්තොත් උඹලට නිකන් අමුතු එකක් එයි ඇඟට කියන එක තමයි කියන්නේ. ලියලත් මුන් තාම හොයයි කස්තුරි. මම මෙච්චර කියලත් මෙච්චර පැහැදිලි කරලා කියලත් උඹලා තාමත් ඒ මායාව පස්සේ යනවා. තාමත් ඒ ක්‍රමේ වැල්ලා ගෙල්ල ඉන්නවා කියන එක තමයි කියන්නේ. කිපුනාට කිරියරුණ දරු පෙමි සහයටත් පපු බර වෙන වැත්තරු දුකි සතාඹ මහපො දෙවා එන්ට වෙන පාට්ටරම මාරාසය රැලයත්ත කිපුනාට කිරියරුණ දරු පෙමි සහයටත් පපු බර වෙන වැත්තරු දුකි සතාඹ මහපොළොය උසස් මනස කළේ විසි කරයි කඩ්ඩාතරු නුපන් පෙමින් පපුුව රැලේ ඇතා කිපුණාට කිරියරුණ දරු පෙමින් කෙනෙ මේවා දැක්කලා එකන් රැලේ ඇතා කියන කිලිමර එන රැලේ ඇතික්ට කියන්නේ එන වගකීමක් තියෙන එන ශක්ති සම්පන්න එන වගකීම් සම්පන්න කෙනෙක්ට මේ කේන්ති ගියත් මේවා දැකලා යට උඹලා දුක දැකලා එයත් කම්පා වුණා කියලා තමයි මෙතන කියන්නේ. රැලේ යටා කිපුණාට දරු කිරියරුණ දරු පෙමින් සහේටත් පපුව බර වෙනවා ඇත්තරු දුකින්. ඒ කියන්නේ අපේ දුක දැකලා මෙහෙම කම්පා වෙන එක තමයි මේ බාරකෙත් තියෙන්නේ. සතා උඹ මහ පොළොවේ උසස් මනසක ලේ. අපේ මිනිස්සුනේ නේද ඔබ මේ පොළොවේ ඉන්න දියුණු මනසක් තියෙන මිනිස්සෙක් කියන එක තමයි කියන්නේ. එහෙම වෙදත් විසි කරයි කාඩා දරු නූපන් පෙමින් පපුවේ. යාට මෙහෙම යද්දි අපිට ඊළඟ પરම්පරාවක් ගැන හිතන්න අමාරුයි. ඉතින් එහෙම પરම්පරාවල් ගැන අපේ තියෙන ඊළඟ પરම්පරාවක් ගැන තියෙන අදහස ඇත්තටම තමයි යන්න වෙන්නේ. ඒකත් හිතෙන් මරනවා කියන එක තමයි කියන්නේ. වේටි කුඹනිත රෝම ගැස්මකට හැකිලුණත් උඹ වේ මගේ මැනික කටු පිරුණු පතෝකානි පිරිමල්ලු යන් මැද කුඹ නොපිපුණත් කට්ටෝරක බීම සැපයි වැලි කුණාටු හැමුවා නිදි කුඹ නිතරම ගැස්මකට හැකුළුණත් නිතර නිදි කුඹ ගහකට තට්ටුවක් දැම්මත් හැකිලෙනවා නේද කියන්නේ. දුප්පත් මනුස්සයාට මොන දේ කරත් ඒක දරාගෙන ඉන්නවා මුකුත් නොකර. එහෙම උඹ වයන් මගේ මැනික කටු පිරුණු පතොක. يعني පතොකකට කවුරුත් තට්ටු දාන්නේ නැහනේ. ඒ වගේ නිකන් එහෙම තට්ටුවක් දැම්මොත් ඉතින් අතපය නැහැ. ඉතින් මේ උඹ වයන් මගේ මැනික කටු පිරුණු පතොක. ඒ කියන්නේ ඒ වගේ නිකන් කාර්කශ පොරවක හැදෙන්න පුළුවන් හැමදේම දරා ගන්න පුළුවන් ඕන කට්ටක් කන්න පුළුවන් කෙනෙක් විදියට හැදෙන්න කියලා තමයි කියන්නේ. එහෙම කෙනෙක්ට කව සාමාන්‍යයෙන් ඕන කෙනෙක් නිකන් තලන්න පෙරන්න එන්නෙත් නෑ එහෙම කෙනෙක්ට. මොකද බයයි එහෙම කෙනෙක්ට සාමාන්‍යයෙන් මම දැකලා තියෙන දේවල් වල අනුව සාමාන්‍යයෙන් ඕන කෙනෙක් එහෙම දරාගෙන ඉන්න පුළුවන් මිනිස්සෙට දෙයක් කියන්නේ නැහැ. එහෙම වෙන්න කියලා තමයි කියන්නේ. නිල්ල පිරුණු මල් වෙනක මැද ඔබ නොපෙමුණා. කියන්නේ නිල්ල පිරුණු වන සැප සම්පත් සාගරයක හැමදේම හොඳින් තියෙන උයනක මැදක ඔබ ඉපදුනේ නැතත් ඒ මත කිසි දෙයක් තිබ්බේ නැතත් කිසිම දෙයක කිසිම සැප සම්පතක් කිසිම දෙයක් හොඳින් වෙලා තිබ්බේ නැතත් කට්ටෝරක බිම සැපයි වැලි කුණාටු හැමුවත් පතොක් පිපෙන් නිකන් හින කර්කශ පොළොවකනේ. ඉතින් ඒ බිම සැපයි වැලි කුණාට ඕන දෙයක් දරා ගන්න පුළුවන් වුණාට පස්සේ ඕන දෙයක් නෙවෙයි කිසිම දෙයක් ගානක් නැහැ. ඕන දුකක් තිබ්බත් අපිට කෙලින් හිටගෙන ඉන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ. ප්ලේ වෙන්නේ නැත්තේ ඇයි? මියුට් වෙලා.
අපි අනිල පිරිමල්ලු යන් මැද කුඹ නොපිපුණත් කට්ටෝරක බීම සැපයි වැලි කොනඩු හැමුවන් මහමෙරක බරදරන් සුසු මහසට මුදා යලි හින වුණත් තුටින් මුහුණක් මවා නිම නොවනකම් මේ සසරේ ඇදෙන කතා හුස්ම ගන්න එකත් දැන් විඩාවක් තමා මහමෙරක බරදරන් සුසුම් මහසට මුදා ඕනම කෙනෙක්ට තමන්ගේ තියෙන වගකීම් ඉෂ්ට කරන්න ඕන දේවල් ආසාවල් දියුණු වෙන්න තියෙන ආසාව ඔක්කොම දරාගෙන සුසුම් හැලහැලි ඉන්නවා. ඉතින් කර කියා ගන්න දෙයක් නැතුව යලි හිනහුණත් තුටින් මුහුණත් මවා මනුස්සය හිනා වෙනවා. එයාට වේදනාව තියෙන්නේ හිත ඇතුලේ. නිම නොවනකම් මේ සසරේ ඇදෙන කතා මේක ඉවර වෙන්නේ නැහැ. සයිකල් එකක් වගේ හැමතිස්සෙම කැරකෙනවා. හුස්ම ගන්න එකක් දැන් විඩාවක් තමයි. අපි හුස්ම ගන්න එකක් දැන් හරි මහන්සි. ජීවිතේ පාවෙලා වගේ තියෙන්නේ. එහෙම එකක් තමයි කියලා තියෙන්නේ. මට තේරෙන විදිහට අපි බලමු. වේදන මත කිපිලා හදලගේ වෙන වෙර බැසිලා නාදන තාත ඇසිලා තන පීදන අන්ද නැගිලා ඇසින බස්ස නැසිලා එලයා වෙන මත ගෙතිලා නෙවේ කස්තුරි මොම ගම්බර ඇතා වේදනාව මත කිපිලා දල ගේවෙන වෙර බැසිලා මේ වේදනාවල් එක්ක තරහාගෙන ඉද්දි ඇත්තටම කේන්ති යනවා මිනිස්සෙක්ට. එහෙම කේන්ති වෙලා ඒකට වෙර බැසලා තියෙන්නේ මහන්සිලා හැක් වෙලා ඉන්නවා කියන්නේ. එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නේ. නාදෙන තන තත ඇසිලා තන පීදෙන හඳ නැගිලා නාදෙන තත කියන්නේ සද්ද ඇහෙන්නේ ඒක ඇහෙනවා. නාදෙන තත ඇහිලා. ඒ කියන්නේ මේ දේවල් හැමදේම දැන් තේරලා තියෙන්නේ. ඇසෙන බස නැසිලා හෙල යාවෙන පද ගෙතිලා. ඇසෙන බස කියන්නේ සාමාන්‍යයෙන් ඇහෙන දේ නෙමෙයි දැන් ඇහෙන්නේ. මෙච්චර දේවල් වල දැන් පද හැදෙන්නේ මේ විදිහට. මේ වගේ රෞද්‍ර මේ වගේ දේවල් තමයි යගේ ඔළුවට එන්නේ. මේ වගේ අදහස්. ඉතින් ඒවා තමයි මෙයා කියන්නේ කියලා කියන්නේ රැප් එකේ ඒ අදහස තමයි මෙතන තියෙන්නේ. නෙවෙයි කස්තුරි මුවා මං ගම්බාර ඇතා. මිත්‍යාවක් පස්සේ නිකන් හම්බෙන්නේ නැති මුවෙක්තියක් පස්සේ යන ඒ මුවෙක්තියක් හම්බ වෙයි කියලා හිතන කස්තුරි මුවෙක් නෙවෙයි මං ගම්බාර ඇතා. ඒ කියන්නේ හැමදේම දරාගෙන ඕන දෙයකට ඕන ගේමක් ඕන දෙයකට ශක්තිමත්ව ඉස්සරහට යනවා. එහෙම ගම්බාර ඇතා එහෙම ශක්තිමත් කෙනෙක් කියලා තමයි කියන්නේ. ඉතින් මේක තමයි මේ ට්‍රැක් එකේ තේරුම. මට තේරුණ විදිහට සමහරට මං වැරදි ඇති. මොකද මට තේරුණ විදිහට තමයි මේ කියන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අදහසක් තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. ඉතින් ඕක තමයි ට්‍රැක් එක හෙවාගේ දෙවාගේ කස්තුරි. ඉතින් මේ දෙවාගේ අන්තිම රැප් එකත් මේක. එහෙම තමයි යා කියලා තියෙන්නේ. අපි දන්නේ අදහස් වෙනස් වෙයිද කියලා ඉස්සරහට. ෆෑන් බේස් එක සෑහෙන ඉල්ලනවා අයින් වෙන්න එපා කියලා. අයින් නැත්තම් ඇත්තටම හොඳයි. හොඳ ක්වොලිටි වැඩ ඉස්සරහට බලා ගන්න පුළුවන් එයා හිටියොත්. ඉතින් මට කියන්න තියෙන්නේ අයින් වෙන්න එපා දේවා. ඔයා ඉන්න ඕනේ. ඉතින් අපන් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරන්නම්. මොකද වැඩි දෙයක් ඕනේ මම ඔයාලට තේරුම කිව්වා. තව අපි මාස්ටර්ලාගේ channel එකට ගිහිල්ලා පොඩ්ඩක් එයාට සපෝට් එකක් දෙන්න. ඒ ටීම් එකට ඒගොල්ලන්ගේ Falcons ටීම් එක SL Hip Hop Falcons. ඉතින් ඔච්චරයි කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ කැමති නම් මේ වගේ වීඩියෝස් මම දිගටම ගේන්නම්. ඔයගොල්ලන්ගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මට වැරදිච්ච තැනක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඒක අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මේක මගේ අදහස වැරදි මේ වෙන්නත් පුළුවන් කියන එක අනිවාර්යෙන් කියන්න. අනිවාර්යෙන් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු.